ජේසු පිහිටයි. මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අද දවසේ මට ස්වාමින් වහන්සේ මඟ පෙන්වනවා. යෙසායා 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 14 වෙනි පදයේ දක්වා පෙන්වන බැබිලෝනීය රජුගේ වැටීම පිළිබඳ පද කිහිපයක්. නමුත් ඔබට මේ කියවෙන විට වැටහෙවි අපි කිතුණුවන් ලෙස හොඳින් දන්න සාතන් එසේ නොමැතිනම් ලුසිෆර්ගේ වැටීමටත් සමාන අර්ථකථනයක් බව. මේ සියල්ල සිදු වුණේ ඔහුගේ අහංකාරත්වය නිසා. මෙතනදී මම කාරණා කිහිපයක් ඔබට පෙන්වන්නම්. අහංකාරය වැටීමට නායකත්වය දෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේට විරුද්ධව නැගිටින බලය දීර්ඝකාලීන වෙන්න යන්නේ නැහැ. ඔබ මෙහෙම ස්වාමින් වහන්සේට කියන්න. ඔබගේ අහංකාරත්වය ගැන පසුතැවිලි වෙන්න. අහංකාරයෙන් උසට නැගීමට උත්සාහ කළ සිත් කිසිදා ස්ථීරව නොසිටින බව ඔබගේ වචනින් මට මතක් කර දුන්නාට ස්තුතියි. මගේ සිත තුළ මම කියන හඬ වැඩි වෙන විට ඔබ කියන හඬ නිහතමානීව අඩු වූ සැටිපට පෙන්වා දෙන්න. මගේ උස, මගේ හැකියාව, මගේ ජයග්‍රහණ ආදී සියල්ලම ඔබගෙන් ලැබුණු ආශිර්වාද බව මගේ හදවතට මතක් කර දෙන්න පියාණෙනි. අහංකාරයෙන් මාව ආරක්ෂා කර යටහත්කමින් මාව සරසවන්න. මට උසට නැගෙන්නට නොව ඔබට ළඟා වෙන්න උගන්වන්න. මේ විදියට ඔබට කියන විට ඔබට සැනසීමක් දැනේවි. කල්පනා කරලා බලන්න. අහංකාරයෙන් වැටෙනවද යටහත්කමින් ජයග්‍රහණය කරනවද කියලා. ඔබ හැමට ජේසු පිහිටයි.